අයිබෝන් මේ වීඩියෝගේදී මම ෂෙයා කරන්න හදන්නේ ඉන්ටර්නැෂනල් මාස්ටර් කෙනෙක් එක්ක මම ප්ලේ කරපු ගේම් එකක්. බලමු වීඩියෝ එක අවසානයේදී ගේම් එක වින් එකක්ද ඩ්‍රෝ එකක්ද කියලා. ඉතින් මේ වගේ ප්ලේයර්ස්ලා කීප දෙනෙක් එක්ක මම ප්ලේ කරලා තියෙනවා 2000 ප්ලස් ප්ලේ කරලා. සහ මේ තමයි පළවෙනි වතාවට මට ඉන්ටර්නැෂනල් මාස්ටර් කෙනෙක් එක්ක ඔන්ලයින් ප්ලේ කරන්න හම්බුනේ ගේම් එකක්. ඉතින් මේ ගේම් එක තමයි අද වීඩියෝගේදී මම ඇනලයිස් කරන්න හදන්නේ. මේ ගේම් එක ප්ලේ කරලා දැනට සෑහෙන කාලයක් වෙනවා 2024 පස්වෙනි මාස 21 අද මම ඩේට් එක බලනකොට ගේම් එක ප්ලේ කරපු දවස. ඉතින් මෙච්චර කාලයක් මම ඒක ෂෙයා කරේ නැහැ, අවශ්‍යතාවයක් තිබුණේ නැහැ එහෙම ෂෙයා කරන්න. ඒත් මම හිතනවා මේ තමයි හොඳම ටයිම් එක කියලා මේ ගේම් එක ෂෙයා කරන්න. ඉතින් මේ ගේම් එකේදී මම වයිට් සෙල්ලම් කරන්නේ. මම ගේම් එක ස්ටාර්ට් කරා pawn e4 වලට දාලා. බ්ලැක් රිප්ලයි එක pawn d6 අපි කියනවා මේකට perk defense එක කියලා. මේක තමයි ඉන්ටර්නැෂනල් මාස්ටර් ගේම් එකේදී තෝරගත්තේ. ඊට පස්සේ මෙතනදී white ගේ බේස්ම මූව් වෙන්නේ pawn d4 වලට දාන එක. ඒක තමයි මගේ රිප්ලයි එක වෙන්නේ. දැන් කලුපල knight f5 දානවා. pawn කපන්න එතන තර්ජනය කරලා තියෙන හින්දා අපි දානවා knight c3 වලට pawn ආරක්ෂා කරන. මේක තමයි මගේ රිප්ලයි එක. pawn g6 side එක bishop g7 දාලා king side castle එකට යන එක. ඉතින් මෙතෙන්ද මම ප්ලේ කරා bishop d3. ඒ දවස්වල මම try කරපු setup එක මේක. දැන් ඒක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. කොහොම හරි මේ setup එකේ වැරද්දක් නැහැ. ඉතින් ඒකත් ගොඩක් හොඳ setup එකක් white විදිහට ප්ලේ කරන්න පුළුවන්. දැන් මෙතෙන්දී කලුකුල ඒක ඉන්ටර්නැෂනල් මාස්ටර් දැම්මා bishop g7. මම දැම්ම pawn f3. එතන idea එක තමයි දැන් bishop e3 දානකොට knight g4 දාන්න බැරි වෙන්නේ. මොකද f3 හින්දා කැපෙන හින්දා ඒක අපිට bishop e3 ආරක්ෂිතව දාගන්න උදව් කරනවා. දැන් එයා දැම්මා c6. ඉතින් ඉන්ටර්නැෂනල් මාස්ටර් සමහර idea එක වෙන්නේ නැත්තේ d5 control කරන්න සහ pawn b5 දාන්න. මේක සාමාන්‍යයෙන් මේ open එකේදී standard attacking plan එක. සමහරවිට a6 දාලා b5 දානවා, සමහරවිට c6 දාලා pawn b5 වලට දානවා. දැන් මෙතනදී මගේ රිප්ලයි එක උනේ bishop e3. මොකද කලින් ඇදීම මම දැම්මේ bishop e3 සූදානම් කරන්න. දැන් කලුකුල දැම්මා knight d7. සාමාන්‍ය standard ඇදීම මෙතන pawn b5 වලට දාන එක. ඉතින් ඉන්ටර්නැෂනල් මාස්ටර් knight b d7 දැම්මට පස්සේ මම ප්ලේ කරා එතනදී queen d2. idea එක තමයි queen side castle කරන එක. හැබැයි queen side castle එක කරන එක මේකේ idea එක උනට මම ගේම් එකේ සෑහෙන ඇදීම් සංඛ්‍යා කරන queen side castle කරලා නැහැ. අද චෙක් කරාම. ඉතින් මේක මම මතක තියාගෙන ගේම් එකක් නෙමෙයි. ඉතින් මාස ගානකට කලින් හදපු ගේම් එකක්. කොහොම හරි castle කරලා නැහැ. ඒ වුණාට දැන් queen d2 වල idea එක වෙන්නේ queen side castle එක කියන එක. දැන් කලුකුල දාලා තියෙනවා pawn b5. මම හිතන්නේ එක හේතුවක් මම queen side castle එක පරක්කු කරන්න මේ black ගේ queen side pawn storm එක. ඉතින් ඒ හින්දා මම දැම්මා pawn a3 වලට pawn b4 එක නවත්ත. a6 මම දැන් c pawn push කරන්න එතන try කරන්නේ. මම දැම්මා knight g2. සාමාන්‍යයෙන් දැන් මේ setup එකේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ වගේ ඇදීමක් આવුත් එහෙම අපිට bishop h6 දාගන්න බෑ. d4 ට guard ගන්න නැති හින්දා. හැබැයි දැන් knight e2 දැම්මහම d4 guard වෙනවා. ඒ හින්දා ඒක එච්චරම issue එකක් නෙමෙයි. right. කලුකුල දැම්මා c5. මම කර a6 දාන එකේ idea එක. ඉතින් මම මෙතෙන්දී කල්පනා කරා pawn කපනවද නැද්ද කියලා. ඉතින් pawn කැපුවොත් එයාගේ knight center එකට එනවා. ඒත් එතකොට d3 bishop කපන d3 bishop ටිකක් මේලා හිර වෙලා ඉන්නේ. ඒ හින්දා ඒ ඇදීම ගේම් එකේ play වුණා. knight cut c5. දැන් මෙහෙම මම දැන් bishop h6. idea එක තමයි dark square bishop ලා හුවමාරු කරලා මෙතන දැන් මෙන්න මේ attack එක අරගෙන යන එක. දැන් black king ට විරුද්ධව. ඊට පස්සේ කලුපල king side castle කරා bishop cut g7. මොකද bishop h6 දැම්මේ dark square ලා action කරන bishop ලා. ඉතින් ඒක අපි ඒක මම bishop cut g7 එතන play කරා. දැන් king cut g7 මෙතනදී pawn h4 idea එක h5 දාන එක. ඉතින් ඉන්ටර්නැෂනල් මාස්ටර් එතනදී play කරා pawn h5 වලට. දැන් කම්පියුටර් එකෙන් check කරාට පස්සේ මෙතන king side castle එක b4 මේ වගේ ඇදීම් කියනවා. කොහොම හරි ගේම් එක play කරපු දවස්වල මම එහෙනම් කරේ රුක්ව g1 වලට දාලා තියෙන එක pawn g4 දාන්න. ඇත්තට මේක හොඳ ඇදීමක් නෙමෙයි. කියන්නේ white ගේම් එකේ පරදින තරම් වැරදි ඇදීමක් නෙමෙයි. අර black pawn e5 දැම්මම එහෙනම් black ට overall slight edge එකක් තියෙනවා. ඇත්තටම මේ වගේ ඇදීම් තමයි මට මේ ගේම් එක ප්‍රසන්ට් කරන්න උදව් කරන්නේ. මොකද දැන් rook g1 කියන්නේ පොඩි හරි වැරද්දක්. ඒ වගේ වැරදි ඇදීම් නැත්තම් මම වගේ කිසිම කියන්නේ රේටින් එකක් නැති ප්ලේයර් කෙනෙක් මේ වගේ වින් එකක් ඉදිරිපත් කරොත් අපිට යන කැටගරි එක තමයි චීටර් කෙනෙක් කියලා. ඒක තමයි රියල් ටික.
ඉතින් මේක තව මම ලොකු වැරද්දක් මම කළා තිබ්බ අන්තිම හරිය ගේම් එකේ. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් වෙන එක හොඳයි මේ වගේ ගේම් වල. මොකද දැන් එතකොට අපිට පේන්නන්න පුළුවන් රයිට් මේක චීට් කරලා නෙමෙයි වින් කරලා දෙන්නේ කියලා. එහෙනම් දැන් ගේම් එකේ ඉන්ටරැක්ෂන් මාස්ටර් දැම්මේ පෝන්ව D5 වලට දාලා. දැන් පෝන් D5 දැම්මහම පෝන්ගෙන් පෝන් මං ගේම් එකේ කපන එක තමයි හොඳ ඇදීම. ඒ වුණාට මම ප්ලේ කරලා තියෙන පෝන් E5 එක ප්‍රායෝගිකව බ්ලිට්ස් වලදී මම හිතන හොඳ ඇදීමක්. මොකද කළු රජතුමාගේ ගාවෙන් එයාගේ නයිට් වෙන කොටුවට අරගෙන යන හින්දා. ඉතින් එයා දැම්ම නයිට් E8 වලට කොයින් එක රුකුයි දැන් ඩිස්කනෙක්ට් වුණා. ඊට පස්සේ G4 අයිඩියා එක වෙන්නේ එතන කිංව ඕපන් කරන එක. යගම වැදගත් දෙයක් මේ ගේම් එක ප්ලේ කරනලාදී දැන් එතන ෆිඩේ සයිට් එකේ පෙන්නන ටයිටල් එක මොකක්ද කියලා මම ටයිටල් එක දැක්කේ නැහැ. ඉතින් මම දැක්කේ එකම දෙයක් ඒ තමයි 1800ක ලයිචස් ලයිචස් එකට කරන්න 1800ක ඔන්ලයින් ඇරිනා ෆිඩේ රෙටිනක් තියෙනවා කියන බ්ලිට්ස් රෙටිනක්. ඉතින් 1800 කියන්නේ කලින් මම ප්ලේ කරපු ගේම් වල සාමාන්‍ය 2000 ප්ලස් ප්ලේයර් කෙනෙක්. ඒක මම දැනගෙන හිටියා. හැබැයි මම කොච්චර ගේම් එකට ફોකස් කරලා තියෙනවද කියනවනම් මම IM කෙනෙක් එක අදින්න කියලා ගේම් එක ඉවරලා වින් කරන ගම දන්නේ නැහැ. මොකද ඒක ඒ වෙලාවේ එච්චර නෝට් උන්නේ නැහැ මට. සමහරට AIM කියලා දිනවනේ. ඒ හින්දා එහෙම සමහරට දාගෙන නැත්නම් එච්චර මෙමරි එකක් නැහැ. IM කියලා මට මතක දැක්කේ ගේම් එක ප්ලේ කරලා ඉවරනට පස්සේ. ඉතින් මට ගේම් එක පටන් ගන්නකොට පොඩි දෙයක් කියන්න. ඒකත් සෑහෙන ඉන්ටරෙස්ටිං. මේ ගේම් එක මට වින් කරන්න වුණා. ඒ කියන්නේ ලයික් පටන් ගන්නකොට මම හිතුව දෙයක් තමයි මම කොහොම හරි වින් කරනවා කියලා. ඒ විල් එක තියාගෙන තමයි සම්පූර්ණ ගේම් එකම හැම ඇදීමම කන්සන්ට්‍රේට් කරලා ප්ලේ කරේ. ඉතින් මෙතනදී කිං ඕපන් කරා නම් අපිට දාන්න h card g4. ඉතින් ඒක තමයි මෙතන g card h4 මේ වයිට් ගයිඩ් එක. හැබැයි කළු පිළ එහෙනම් ඉතින් මගේ ෆෝන් කැපුවා මට උදව්වක් විදිහට. and then f card g4 ඊට queen b5 මම කව අර d4 ගාඩ්ලා d4 හිටියේ නම් ගාඩ් නෝ මේ queen b6 ඇදීම එනවා. ඒක ආවම අර නයිට් කෙනෙක් ඉන්න එක හොඳයි කියලා. ඉතින් නයිට් මෙතන රුක් ගාඩ් කරන සපෝට් කරලා දෙනවා. ඒක අර ඕවරෝල් ඒ ඇදීම සෑහෙන හොඳයි. ඉතින් මෙතෙන්දී මට තේරුණා මගේ රුක්ලා දෙන්න කනෙක්ට් කරලා තියෙනවා නම් හොඳයි කියලා. ඒකයි අතන මෙතන queen side castle කර ගේම් එකේ. දැන් bishop p6 මම දන්නේ නයිට් වයින් කරලා රුක්ලා දෙන්න කනෙක්ට් කරන ගයිඩ් එක කල්පුලේ. ඉතින් මම දැම්ම pawn h5 kingව ඕපන් කරා. pawn b4 මෙන්න මම කල්පනා කරා අනවශ්‍ය අවධානමක් ගන්නවද කියලා. මම pawn කපලා ඒත් take මොකද නයිට් එතන කැපෙන හින්දා ටේක් ඊට පස්සේ නයිට් b1 මොකද මට කලින් ගේම් එකක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා එහෙම නයිට් මම අදින්න නැතුව ඉඳලා මගේ කිං චෙක්මේට් වෙච්චා. ඒතර දැන් මේකේ තව ඉම්පෝටන්ට් දෙයක් දැන් නයිට් b1 දැම්මම මම ක්වීන් එක්ස්චේන්ජ් එකට ඉන්වයිට් කරනවා. ඒක බෙස් මූව් එක නෙමෙයි එතන කම්පියුටරෙන් චෙක් කරාම බෙස් මූව් එක පෝන් කපන එක මෙතන g6 කට ඉන්න. ඉතින් ඒක එතන බ්ලන්ඩ් එකක් නයිට් b1 දාලා ක්වීන් එක්ස්චේන්ජ් එකට ඉන්වයිට් කරනවා. මොකද අපිට හොඳ ඇටැක් එකක් තියෙන හින්දා. මේකත් මට අතන සෑන් සපෝට් එකේ බ්ලන්ඩ් එක වෙච්ච එක මම චීට් කරනවා කියලා වෙන්න ගේම් එකේ මොකද එහෙම කවුරුත් චීට් කරා කියලා කිව්වේ නෑ. උනාට අර මේ වගේ ප්ලේ කෙනෙක් එක්ක අදිනකොට ගොඩක් අර හයර් රේට් ප්ලේ පෙරදුනොත් කිසිම අර තමන්ට පෙන්වන්න දෙයක් නැද කෙනා මම අර කලින් කිව්වා වගේ මේ එයාට චීට් කාඩ් එක යනවා ටික. එහෙනම් දැන් තව ඉම්පෝටන්ට් දෙයක් තමයි මේ ගේම් එකේදී දැන් queen මෙතන exchange වුණා නම් මම හිතන්නේ මම මේ ගේම් එක වින් කරා කියලා. මොකද එතන සෑහෙන pieces board එකේ ඉන්නවා queen exchange වුණත්. ඉතින් මට attack එක සාර්ථකව කරගන්න අමාරුයි. ඉතින් දැන් එයා කොහොම හරි knight card d3 දැම්මේ. ඊට පස්සේ queen card d3 ආයමත් ගේම් එකට life එක හම්බ වෙනවා queen ඉන්න හින්දා. ඒ වගේම දැන් blitz game එකක් මේක 3+0 විනාඩි 3යි තප්පර බිංදුවයි මටත් IMටත් ඉන්ටර්නැෂනල් මාස්ටර්ටත් විනාඩි 3යි තප්පර බිංදුවයි. ඒතර දැන් මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන හැමදේම ගේම් එකේ හිතන්නේ නැහැ. සමහර දේවල් ගට් ෆීලින් එකට දාන ඇදී. මොකද සෑහෙන ස්පීඩෙන් ගේම් එක යනවා. ඉතින් සමහර දේවල් ඇත්තටම හිතනවා. ඉතින් අර වීඩියෝ එක පැහැදිලි කරද්දී ඇදීම් පැහැදිලි කරන්න මම වර්බලි එක පාවිච්චි කරාට වචන ගේම් එකකදී එහෙම වාක්‍යයෙන් වාක්‍ය හිතන්නේ නැහැ. ෂෙනක ඇදීම දැක්කා ප්ලේ කරා. ටයිම් එක අඩු හින්දා. රයිට්. ඒතර දැන් රුක් b1 මෙතන චෙක්මේට් තර්ජනයක් එක නවත්තන්න. pawn b3 knight d7 දැන් h card g6 f take ඊට පස්සේ මම මෙතන ලොකු බ්ලන්ඩර් එකක් කරලා තියෙනවා knight f4 දැන් දානවා knight d4 ලු කොහොම හරි දැන් knight f4 දැම්මම කපන්න පුළුවන් knight. එහෙම කැපුවොත් එහෙම black win කරනවා. ඒ total piece එකක් up. ඒනට දැන් මම ගේම් එක කළා ඒක දැකලත් නැහැ ඉන්ටර්නැෂනල් මාස්ටර් එක දැකලත් නැහැ. bishop attack කරනවාද කියලා bishop පිටිපස්සට. දැන් knight h5 මේක මම සෑහෙන proud වෙන sacrifice එකක්. මොකද knight h5 වලදී කියන්නේ එයා කැපුවොත් g take
කම්පියුටර් එක කියන්නේ මේක බ්ලැක් වින් කරනවා කියලා. බ්ලැක් පීසා කප්. හැබැයි රියල් එක තමයි බ්ලිට්ස් ගේම් එකකදී මේක වයිට් වින් කරනවා. හේතුව එයාගේ කිං සයනාන්ස්. ඒකට දැන් කිං H6 ගේම් එකේ රිප්ලයි එක. දැන් Queen E3 කිංගේ H7 වලට මම knight F5 මම ආයමත් සයන ප්‍රවුඩ් වෙන සැක්‍රිෆයිස් එකක්. මොකද එයා කැපුවොත් එහෙම එතන rook H1 ගේම් එක. ඉතින් ඉන්ටර්නැෂනල් මාස්ටර් මගේ knight එක කැපුවා. කිං G7 දැම්ම නැහැ. දැන් rook H1. ඊට පස්සේ මම බලන් හිටියා. ඒක පාර්ට්ම රිසයින් කරා. එහෙනම් දැන් මේ ගේම් එක ටයිම් ස්ටැම්බල් එකකින් වින් කරපු ගේම් එකක් උත් මේක මම ෂෙයා කරේ. සමහර ගේම්ස් තියෙනවා මම ඒක ටයිම් මේ වින් කරපුවා. ඒ වගේ ගේම් ෂෙයා කළා තේරුමක් නැහැ. මම හින්දා ඉන්ටර්නැෂනල් මාස්ටර් යන මම තප්පර 30 ගානක් තිබ්බේ. මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් රිසයින් කරා. ඒකට දැන් මේ තමයි මගේ දැනට highest win එක ප්ලේ කෙනෙක් ගැන ඔන්ලයින් හරි ප්ලේ කළා. දැනට මම ෆිසිකල් එහෙම ලොකුවට ප්ලේ කළා නැහැ ඔන්ලයින්ම විතරයි ප්ලේ කරන්නේ. මම ෆිසිකල් ටූර්නමන්ට් කිහිපයක් ශ්‍රී ලංකාවේ නෙවෙයි යම්කිසි ෆෝම් එකක් කරගෙන ෆිසිකල් වල එකපාරටම ගිහිල්ලා එහෙම මේ මැජික් කරන අමාරුයි. ඒකට දැන් පොයින්ට් එක තමයි දැනට දැන් මගේ කියන ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල මම විෂන් ඇරෙනා ප්ලැට්ෆෝම් එකේ ළඟදී මම ගොඩක් ප්ලේ කරගෙන නවත්තලා තිබ්බේ ක්ලාස් වල වැඩත් එක්ක. මම හිතනවා ආයමත් මට ඉන්ස්පිරේෂන් එකක් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ප්ලේ කරන්න. ඒගොම දැනට අපේ ඔන්ලයින් ක්ලාස් එකේ අචීව්මන්ට්ස් වෙන්නේ ෆිඩරේටඩ් ඊ බලනකොට 53යි. ෆිඩරේටඩ් ප්ලේයර්ස්ලා කිසිම රේටින් එකක් නැතුව ආව ප්ලේයර්ස්ලා ෆිඩරේටඩ් එකක් ගත්තා 53 දෙනෙක්. ඉතින් ෆනි පොයින්ට් එක තමයි මට රේටින් නැහැ. ඒකත් ගන්න ඕන දැන් ඒක කියන මගේ ෆිලොසොෆි තමයි රේටින් එක කියලා කියන්නේ නම්බර් එකක්. ඒ කියන්නේ අපේ account එක ගාව දාලා තියෙන නම්බර් එකක්. ඒක බිංදුව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නැති වෙන්නත් පුළුවන්. නන් කියලා. එහෙම නැත්නම් මේක ලොකු ගාණක් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම 53 දෙනෙක් මම දැනට ට්‍රේන් කරලා තියෙනවා. ඉතින් ෆිඩරේටඩ් එකක් නැති බොහොම low rated ලයිකස් වලත් බොහොම low rated ආව මට්ටමේ ප්ලේයර්ස්ලා ලොකු රේටින් එකකට අරගෙන ගිහලා තිනවා. ඉතින් ලයිකස් වල සහ ෆිඩේ 53 දෙනෙක් ෆිඩේ රේටින් එක දැනට අරගෙන තිනවා. ඇත්ත ගන්න ඇත්තනම් 53 වඩා ගොඩක් වැඩි. ඒ වුණාට මට පබ්ලික්ලි ෂෙයා කරන්න පුළුවන් 53. එහෙම සිටුේෂන් එකක් තියෙනවා. ඉතින් දැන් නම් ඒ ප්‍රශ්න නැහැ. කලින් ඒ ප්‍රශ්න තිබ්බ සමහර දරුවන්ට ස්කූල් වලින් ප්‍රශ්න දානවා. එහෙම ෂෙයා කරන්න දෙන්නේ නැහැ. ඉතින් දැන් ඒ වගේම අපේ ක්ලාස් එකේ දැනට ස්කූල් සහ යූත් ටූර්නමන්ට් වලින් highest achievements වෙන්නේ නම් ගම් මට ෂෙයා කරන්න විදියක් නැහැ. මට පර්මිෂන් නැති හින්දා 2024 අවුරුද්දේ සමස්ත ලංකා පාසල් අනුරාධපුර සමස්ත ලංකා කියන වචනය පාවිච්චි කරන ස්කූල් ෆයිනල් එකකට ඒ ටූර්නමන්ට් එකේ දැන් 6 ගත දරුවෝ දෙන්නෙක් හිටියා. මට නම් ගම් ෂෙයා කරන්න දෙයක් නැහැ. එයාගෙම යූත් ටූර්නමන්ට් එකේ ලංකාවෙම තුන්වෙනි වෙච්ච දරුවෙක් හිටියා සුපර් 10 එකේ 2023 අවුරුද්දේ. ඊට පස්සේ 2024 අවුරුද්දේ ලංකාවෙම දෙවෙනි වෙච්ච දරුවෙක් හිටියා. එයාගෙන මම නම ෂෙයා කරන්න දෙයක් නැහැ. පර්සනල් රික්වෙස්ට් එකක් හින්දා එයාගේ පේරන්ට්ස්ලාගෙන්. ඉතින් ඒතර දැන් ඒව තමයි දැනට කියන්නේ ඉන්ඩිවිඩුවල් ටූර්නමන්ට් වල පර්ෆෝමන්ස්. ඒ වගේම අපේ ලයික් නැෂනල් බී සිලෙක්ට් වුණා මේ පාර ප්ලේයර්ස්ලා දෙන්නෙක්. මේජර්ස් වලින් බස්නාහිර පළාත් 4 වෙනි විමන් කැටගරි එකේ. ඒ වගේම මේල් කැටගරි එකේ දරුවෙක් සිලෙක්ට් වුණා බස්නාහිර පළාත්. මේ නැෂනල් බී මේ පාර ප්ලේ කරන ප්ලේයර්ස්ලා දෙන්නෙක්. දැනට මම කෝචින් පටන් අරගෙන අවුරුදු 3ක් විතර ඉන්නේ. අවුරුදු 3ට ෆෙඩරේටඩ් ප්ලේයර්ස්ලා 53ක් කියන්නේ අන්රේටඩ් මට්ටමේ ඉඳලා 53ක් අරගෙන ඊට පස්සේ දැන් නැෂනල් බී ප්ලේයර්ස්ලා දෙන්නයි අයර්ලන්ඩ් රෑන්ක් කියන්නේ රේටින් එකෙන් රෑන්ක් ගත්ත ප්ලේයර්ස්ලා කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක ඒක මම හිතනවා දැනට යම්කිසි අචීව්මන්ට් එකක් කියලා. ඒකම මේ ගේම් එකත් දැනට highest achievement එකක් මගේ chess life එකේ. ඊට පස්සේ දැනට online classes ඇත්තටම දවස් 6ක් තියෙනවා සතියකට. සිකුරාදා online tournament එකක් තියෙනවා. online classes පැය එකමාර ගානේ දවස් 6ක් federated players ලට මම හිතන්නේ federated player කෙනෙක්ට ඊට වඩා train එක බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඉතින් unrated players ලට federated එකක් ගන්නකම් පැය එකමාර ගානේ දවස් 6ක් දැනට sessions යනවා. හැබැයි එකම දේ මම අවුරුදු 15 වෙනි අඩු ප්ලේයර්ස්ලා තමයි ට්‍රේන් කරන්නේ. adult improve කියන කැටගරි එක මම තාම ටච් කරලා නැහැ. මොකද ඒක වෙනම ටොපික් එකක්. කොහොමද YouTube channel එකේ subscribersලා 15000යි මම කලින් නම් share කරන කමෙන්ට් එකේ. කොහොමද මේ පාර share කරන්න හම්බුනේ 15000 subscribersලා YouTube channel එකේ. මම හිතනවා ඒකත් සෑහෙන හොඳ achievement එකක් කියලා.
ඕවරෝල් මේ ටික තමයි දැන්ට අචීව්මන්ට්ස්. ෆිඩියරට 5 තුනයි, ඇෂර් B ප්ලේස්ලා දෙන්නයි. හයස්ම වෙන්න එක දැන්ට ඉන්ටර්නැෂනල් මාස්ටර් කෙනෙක් එක්ක. ඊට පස්සේ YouTube channel එක සබ්ස්ක්‍රයිබර්ස්ලා 15000 දැන්. thank you මේ වීඩියෝ එක බලවට.